කලින් වීඩියෝකින් අපි කතා කරා දේශ සාගත අතහැරියාම කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් අද අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද මේ අනුමිත දේශ සාගත අතහැරියාම කියන නීතිමය කාරණය කියන. ඒ කියන්නේ දික්කසන්තයක් ලබා ගැනීමේදී තවත් එක්තරා කාරණයක් විදිහට අපි සලකනවා මේ දේශ සාගත අතහැරියාම කියන එකේම එක්තරා කොටසක් විදිහට මේ අනුමිත දේශ සාගත අතහැරියාම. මොකද්ද මේකදී ඇත්තටම සිද්ධ වෙන්නේ? අපි දන්නවා වෛවාහක යුවලක් වෛවාහක නිවස තුළ ජීවත් වෙනකොට එක් පාර්ශවයකගේ හැසිරීම ක්‍රියාකලාප නිසා අනෙක් පාර්ශවයට නොහැකි වෙනවා නම් තවදුරටත් එකට මේ විවාහ සංස්ථාව පවත්වාගෙන යන්න අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට එක් වෛවාහක පාර්ශවයක් ඒ වෛවාහක නිවසේ බැහැර වෙලා ගිහිල්ලා වෙනම ජීවත් වෙනවා. තවදුරටත් මේ විවාහය පවත්වාගෙන යාමට හැකියාවක් වුණේ නම් අන්නේ අවස්ථාවේදී අනුමිත දේශ සහගත අතහැර යාම කියන එක ඔප්පු කරලා දික්කසාදයකට යෑමේ හැකියාව තියෙනවා. මොනවද මේ වගේ තත්ත්වද? උදාහරණයක් විදිහට අපි ගත්තොත් සාමි පුරුෂයා සහ භාර්යාව. මේ කියන දෙදෙනාගේ සාමි පුරුෂයා නිරන්තරයෙන්ම බීමත්ව පැමිණිලා භාර්යාවට පහර දෙනවනම් දරුවන්ට පහර දෙනවනම් සාහසික ලෙස තුවාල සිදුවීම් කරනවනම් ඒ වගේම මානසික වශයෙන් දැඩි හිංසාවන් පීඩනයන් ලක් කරනවනම් තමක් පහත් වචන වලින් ආමන්ත්‍රණය කරනවනම් තවදුරටත් ඒ නිවසේ වෛවාහික ජීවිතය පවත්වාගෙන යාම නිසා ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට සමහරලාට මරණයෙන් කෙලවර වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ සුබ සාධනය උදෙසා මේ ආකාරයට එකට සිටීම සුදුසු නොමැති තත්ත්වයකටම පත් වෙනවා. මේ අවස්ථාවේදී මේ අනුමිත දේශ සාගත අතහැර යාම කියන කාරණය අපිට තහවුරු කරන්න පුළුවන්. විශේෂයෙන්ම වෙනත් ආකාරයෙන් ඍජුව වෛවාහක ජීවිතය අත්හරින්න කියලා එක් පාර්ශවයක් අනිත් අයට කියන්නේ නැතුව අපි අර නිකමට කතාවට කියන්නේ නොකියා පලා බෙදනවා කියන. ඒ ආකාරයට හැසිරෙමින් වචනයෙන් ක්‍රියාවෙන් ඒ වගේම ආදරේ කරුණාව දක්වන්නේ නැතුව ඒ වගේම දේශ සහගත ලෙස කටයුතු කරන අවස්ථාවක මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තවත් පුද්ගලයෙක් සමග කුමන්ත්‍රණය කරලා තමන්ගේ පාර්ශව කාර්යයට නැත්නම් පාර්ශව කරුවාට එම වෛවාහක නිවසේ සිටීමට නොහැකි තත්ත්වයක් පත් කරලා ඒ නිවසෙන් යන්න කටයුතු කරනවා. ඒ වගේම අවදානම් සහගත තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඒ තුල මේ කියන වරද සස්ථාපනය වෙන්න පුළුවන්. මෙතෙන්දී වැරදිකාර පාර්ශවයේ බවට පත් වෙන්නේ බැලුබැලමට මේ නිවසෙන් ගිහිල්ලා වෙනම ඉන්න කෙනා නෙවෙයි. ඒ නිවසේ විවාහක ජීවිතය ගත කරන්න බැරි තත්ත්වය උද්ගත කරපු කෙනා. ඒ කියන්නේ බොහෝ දුරට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් ආකාරයක ඉවසා දරා ගැනීමට නොහැකි ආකාරයේ හැසිරීමක් වෙන්න පුළුවන්. සමහරවිට මානසික ක්‍රියාකලාපයක් ඒ පුද්ගලයාගේ වෙන්න පුළුවන්. ඉවසා දරාගත නොහැකි අස්වාභාවික ලිංගික ක්‍රියාවන්ට යෝජනා කිරීම සහ ඒ තුළ හැසිරීම වෙන්න පුළුවන්. ඒ දේ අධිකරණයේ සෑහීමකට පත් වෙන පරිදි ඔප්පු කිරීමට හැකියාවක් තියෙනවා නම් අන්න එතෙන්දී අපිට මේ අනුමිත දේශ සහගත අතහැර යාම යටතේ දික්කසාදයකට යෑමේ හැකියාවක් තියෙනවා. එතෙන්දී වැරදිකාර පාර්ශවයේ බවට පත් වෙන්නේ නිවසෙන් පිට වෙලා යන කෙනා නෙවෙයි. මේ නිවසේ සිටීමට නොහැකි තත්ත්වය වටපිටාව ගොඩනගන පුද්ගලයා. ඒ පුද්ගලයාට එරෙහිව නඩු පවරලා වන්දි ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙන්න මේ වගේ නීතිමය කාරණා තවදුරටත් ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් නීතිය පීඨ YouTube channel එක subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝ නැවතත් හමු. බොහොම ස්තුතියි.